කොහොමද ඔයාලා හොඳින් නැති කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කර ගාලා බිස්කට් වගේ හැපෙන රොටි හදාගන්න විදිය. මුලින්ම ගාගත්ත පොල් පිටි එක්ක හොඳින් මික්ස් කර ගන්න ඕනේ. ඊළඟට ඒකට කපාගත්ත අවුමිරිස්, ලූණු, කරපිංචා, ලුණු ඒ වගේම පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. මේ ටික ඔක්කොම හොඳින් මික්ස් කර ගන්න ඕනේ. අද මේ රෙසිපි එක මගේ අම්මගේ. වහින වෙලාවක මේ වගේ කර ගාලා හැපෙන රොටි එකක් එක්ක ප්ලේන් ටී එකක් බොන්න තියෙනවනම් කොහොමද? ෂෝක් නේද? මේ රොටි මිශ්‍රණයට Tamanට කැමති විදිහට දේවල් එකතු කරගන්න පුළුවන්. එතකොට රස වෙනස් වෙනවා. හොඳට මිශ්‍රණය අනාගත්තට පස්සේ Tamanට අවශ්‍ය ප්‍රමාණය කුඩා කෑලි වලට කඩා ගන්න ඕනේ. අතින් මේ විදිහට කුඩා බෝල කිහිපයක් හදාගන්න ඕනේ. මේකට ලුණු ගන්නකොට රතු ලුණු පාවිච්චි කරන්න. හොඳ රසයක් එකතු වෙනවා. වගේම හොඳ සුවඳකුත් එකතු වෙනවා. අද රොටි පුච්චන්න කැන්දකොළ තිබුණේ නැහැ. ඉතින් මම කෙසෙල් කොළ තමයි මේකට ගත්තේ. අවශ්‍ය ප්‍රමාණයට හදාගත්ත පිටි බෝල අරගෙන අපි මේ විදිහට ලස්සනට හදාගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට හදාගත්තට පස්සේ රොටි තැටියට දාලා ගානට දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. කර වෙන්නේ නැති විදිහට දෙපැත්තම එකම ගානට පුච්ච ගන්න ඕනේ. Light up the night. Electric hearts in a city so bright. We're chasing dreams through pixel streams. මෙන්න මේ ගානට දෙපැත්තම පිච්චුණාට පස්සේ රොටිය බා ගන්න ඕනේ. වැස්ස වෙලාවකට, ඒ වගේම රෑකට, ඒ වගේම යාළුවොත් එක්ක පොඩි පාටියක් දාන්න උනත් මේ කෑම එක හොඳට මැච් වෙනවා. ඒ වගේම හොඳම රස ලුණු මිරිසක් එක්ක හොඳ ප්ලේන් ටී එකක් හදාගත්තා නම් වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මම නම් ගොඩක්ම ආස කෑමක් තමයි පොල් රොටි කියන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් Nova Girl channel එක like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.